නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි ဣတိပိသောභဂဝါရဟံ සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිස්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ වනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මනවින් දේශනා කරන ලද්දේය. මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි බැවින් මේ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වන්නේය. ඕනෑම කාලයකදී අවබෝධ කළ හැකි බැවින් අකාලික වන්නේය. ඇවිත් බලන්න යැයි කිව හැකි බැවින් ඒහිපස්සික වන්නේය. තමා තුළට පමුණුවා ගත යුතු බැවින් ඕපනයික වන්නේය. බුද්ධිමත් මිනිසුන් විසින්
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්න වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මාර්ගඵල යුගල වශයෙන් අතරක් දෙවන අතර මාර්ගඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් වනසේක පාහුනේය වනසේක පාහුනේය වනසේක දක්ඛිනේය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පින්කෙත වනසේක විපස්සිස නමතු චක්කුමන්තස්ස සිරීමතෝ සිකිස්සපි නමතු සබ්බ භූතානුකම්පිනෝ සම්මස්සති සොඳුරු සිරිය ඇති විපස්සී බුදුරජාණන් හට නමස්කාර වේවා සියලු සතුන් හට අනුකම්පා ඇති සිකී බුදුරජාණන් හට නමස්කාර වේවා වෙස්සබුස්ස නමතු නමත පස්ස තපස්සිනෝ නමත්තු කකුසන්දස්ස මාරසේනා පමද්දිනෝ සියලු කෙලෙස් නැති වෙර වීරිය ඇති වෙස්සබු බුදුරජාණන් හට නමස්කාර වේවා දසමර සේනාව තෙද විදහල කකුසඳ බුදුරජාණන් හට නමස්කාර වේවා ඕනාගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්සපස්ස නමතු විප්පමුත්තස්ස සබ්බදී කෙලෙස් බැහැර කළ බඹසර නිම කළ කොණාගමන බුදුරජාණන් හට නම
ඉබං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛා පනුදරං ලෝයේ සියලු දුක් මැනවින් දුරුවන මේ සිරි සදහම් පවසා වදහල යම් කෙනෙකුන් වෙද සොඳුරු සිරිය ඇති ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ අපගේ ගෞතම බුදු සමිඳුන් හට නමස්කාර වේවා. ये चापि निभृता लोके यथा भूतं विपस्सिसुन् ये जनापि सुना महन्ता हितसारदा. ඒ බුදුවරු ලොව නිවනට වැඩිසේක්මය. හැමදේ ගැන සැබෑ තත්වය විදසුන් කළසේක්මය. ඒ නරෝත්තමයන් වහන්සේලා පිසුණු බස් නොපවසත්මය. මහානුභාව සම්පන්නමය. සසර බිය නැතිසේක්මය. හිතං දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං විතසාරදං. විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං. දෙවි මිනිසුන් හට හිත සුව සලසන ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ මහානුභාව සම්පන්න වූ හැමදියෙන් නිදහස් වූ බුදුරජාණන් වහන්සේට දෙවි මිනිසුන් නමස්කාර කරන්නාහුය. ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ ඒ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අදගෝ අඤ්ඤතරා දේවතා අභිග්ගන්ධාය රත්තියා අනික්ඛන්ත වන්නා කේවල පප්පං 제තවනං ඕවාසෙත්වා යේන භගවා උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං විරාගෝ සාදේවතා
විමංගලමුත්තමං බොහෝ දෙවි මිනිසුන්ද සිතුවෝය මංගල කරුණු ගැන යහපත කැමති ඔවුනට උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිදුනි අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං නරක අය නොම ඇසුරද කලන මිතුරන් සමග නිති ඇසුරද පිදිය යුත්තන් පිදුමද මේවා උතුම් මඟුල් කරුණුය පතිරූපදේශ වාසෝච උද්වේච කත පුඤ්ඤතා අත්ථ සම්මා කනිදීච ඒතම් මංගල මුත්තමං යහපත් තැනක විසුමද පෙරකල් ඉන්දිබීමද තමා යහමග යාමද මේවා උතුම් මඟුල් කරුණුය බාහුසච්ඡං ච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තමං බොහෝ දෙන උගත් බව නොයෙකුත් ශිල්පදත් බව විනයකින් යුතු බව මනාකොට හික්මුණ බව සුභාෂිත වූ යම් බසක් වෙද මේවා උතුම් මඟුල් කරුණුය මාතා පිතු පට්ඨානං උද්දාරස්ස සංඝෝ අනාකුලාච ධම්මන්තා ඒතම් මංගල මුත්තමං මහුපිය උපස්ථානය අමුදරුවන්ට සැලකුම මැනවින් වැඩ කෙරුම මේවා උතුම් මඟුල් කරුණුය දානංච ධම්මචර්යාච නාරකාණං ච සංයමෝ අනවජ්ජාලි කම්මානි ඒතම් මංගල මුත්තමං දන් පැන් පිදීමද දහම තුල හැසිරීමද නෑයන්ට සැලකීමද
මංගල මුත්තමං වරු කිරීමද නිහතමානී වීමද ලද දෙයින් තුටු වීමද කෙලෙහි ගුණ සැලකීමද නිසි කලට බණ ඇසීමද මේවා උතුම් මගුල් කරුණුය. කන්තිත සෝව තස්සතා සමනානංච තස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං ඉවසන ගුණෙන් යුතු බව යහපතට අවනත බව ශ්‍රමණවරු බැහැ දැකුමද නිසි කල ධම් සභාවද මේවා උතුම් මගුල් කරුණුය. තපෝච බ්‍රහ්මචරියාච ආර්ය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතම් මංගල මුත්තමං තපසෙහි විසීමද බඹසරෙහි හැසිරීමද ආර්ය සත්‍යයන් දැකීමද නිවන අවබෝධ වීමද මේවා උතුම් මගුල් කරුණුය. බුද්දස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේවං ඒතම් මංගල මුත්තමං අඩලෝ දහම එන විට නොසැලේද යමෙකුගේ සිත ශෝක නැති කෙලෙසුන් නැති බියක් නැති තැන සිටි විට මේවා උතුම් මගුල් කරුණුය. ඒතාදිසාන පත්වාන සබ්බන්ත අපරාජිතා සබ්බන්ත සොත්තිං ගච්ඡanti තේසම් මංගල මුත්තමං මේ අයුරින් කටයුතු කොට අපරාධිත වී හැම තැන යහපතටම යති හැම තැන ඒ ඔවුන් හට උත්තම මගුල් කරුණුය. ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා. යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡ සුනන්තු වාසිතං දූත පිරිස් කිසිවෙකු මෙහි සිටිද රැස්ුන අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක්කුණ සියලු භූතයෝ සැප ඇති සිත් ඇති වෙත්වා. එමෙන්ම මා පවසන දෙය හොඳින් නසත්වා. තස්මාහි භූ
යදද්දවා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කෙලෙස් නසන විතරාගි අමානිවන යුතු යම් දහමක් ලැබුවේ නම් මුනිදු සමාහිත ඒ දහමට සමකල හැකි කිසිවක් නොව නැත මෙය සදහම් තුල පවතින උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම සෙත සැලසේවා යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානං පරිපඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු බුදු සමිඳුන් නගර කලේ හොඳයි අහකට සමාධියයි ඒ අතරක නොහැදෙන කිසි විට ගත නොහැකි කිසිවක්ගේ සමවත සමකොට මෙය සදහම් තුල පවතින උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම සෙත සැලසේවා යේ පුද්ගලාට සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහත්තලානි ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු පුද්ගලයෝ අට දෙනෙක්ය හොඳ අය පසසන හතර දෙනෙකි මේ උතුමන් යුගල විලසගෙන මේ අය බුදු සව්වෝ වෙති දනට සුදුසු වන මහත් බලය ලැබ දෙයි මෙතුමන්ට රුදන ලන මේ බුදු සිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම සෙත සැලසේවා යේ සුප්පයුත්තා මනසා දල්වේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තාමගම්බිගය්‍ය ලද්දා මුදානින් බුතිම් පුඤ්ඤමානා ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යමෙක් පිළිවෙතින් යුතු වෙද මනසින් දැඩි කොට නික්මෙන හැම කෙලෙසුන්ගෙන් බුදු සසුනේහි සිට ඒ උතුමන් පැමිණිය පසු සුන්දර නිවනට වරදති සුවසේ නිවනම සිතු සිතු විලසට මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම සෙත සැලසේවා යතින්ද කීලෝ පටවින්සිතෝ සියා චතුප්පිවා දේවි අසම්පකම්පියෝ තතුපමන්
චිත්තං ඒතේන සච්චේන සුවත්ති හෝතු සිත උගල් තැමක් විලස පොළොවේ දැඩි ලෙස සතර දිගින් එන සුළඟින් නොසැලේ කිසි ලෙස යමෙක් කාලේ සත්‍ය දකින්නම් මෙහි ඇති ලෙස ඒ සත්පුරුෂයට කියමි මෙය උපමා ලෙස මෙය බුදු පිළිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම සෙත සැලසේවා ये आर्य सच्चानि भावयन्ति गम्भीर पन्येन सुदेशितानि किञ्चापि ते होन्ति दुःसप्तमत्ता न ते भवन्मट्टमं आदियन्ति इदम्पि सङ्गे रत्नं पणितं एतेन सच्चेन सुवत्ति होतु ගැඹුරුවන ඇති බුදු සමිඳුන් පවසන ලද ආර්ය සත්‍යයන් මැනවින් දුටු යමෙකුන් වෙද භවයේ රැඳෙමින් කොතරම් පමාව සිටියද ඔවුන් නොයෙක්ම යටවැනි භවයට කිසිවෙද මේ බුදු පිළිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම සෙත සැලසේවා සබාවස්ස දස්සන සම්පදාය කායසු ධම්මා චහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදච්ච කිංචි චතුහ පායේහි ච විප්‍රමුක්තෝ චචාමි ඥානාමි අභග්ගෝ කාතුම් ඉදම්පි සංඝේ රතනම් පණිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔහු තුල ඇතිවන විටදීම මගඵල නුවණම් සංයෝජන තුනක්ම දුරු වෙයි තම සිටිනුත් සක්කාය දිට්ඨියත් සමග දහමේ සැකයෙනුත් සීල වෘතයට බැඳී තිබෙන මේ කරුණේනුත් සතර අපායෙන් නෙතෙමේ නිතෙයි මනාකොට නොකරයි සය තැනක කර්ම වැටෙන අපායට මෙය බුදු පිළිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ වශයෙන් මෙම සෙත සැලසේවා කීසාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදදේශ සාවා අභග්ගෝ සෝතස්ස පටිච්චාරාය අබබ්බතා දිට්ඨිය පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනම් පණිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිසියම් පව්කමක් ඔහුගේ අතින් කෙරුණ විට කයින් වචනයෙන් හෝ චේතනාව මුල් කොට එය සමවාගෙන සිටින්ට නොහැකිය ඔහුට දහදිමය සදහම් දැකගත්තු කෙනාට මෙය බුදු පිළිසෙහි පවතින උතුම්ම මැණිකකි
Iyam Puranam Navanati Sambhavam Viraja Citta Ayatike Bhavasmin Tekina Bija Virulicchanda Nipanti Dira Yatayam Pradipo Idampi Sanghe Ratanam Panitam Etena Satchena Suakti Hotu Venasuni හැම පැරණි කර්මයලි නොම රැස්වෙන නොඇලෙයි සිත අනාගතේ කිසි භවයක් ගැන වෙනසී ගිය බිජුවට කිසිදා නොම පැලවෙන නිවෙති රහත් සඟ නිවෙනා මෙ පහන විලසින මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ වශින් මෙම සෙත සැලසේවා Yanid Bhutani Samagataani Bhummani Vayani Vantarike Tathagatam Deva Manussa Pujitam Buddhan Namassama Suwatti Hotu භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිද්ද රැස්වුන අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක්වුන දෙව් මිනිසුන් හැම පුදගෙන බුදු සමිඳුන් වන නමදිමු අපි ඒ බුදු රජ සෙත සැලසේවා Yanid Bhutani Samagataani Bhummani Vayani Vantarike Tathagatam Deva Manussa Pujitam Dhamman Namassama Suwatti Hotu භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිද්ද රැස්වුන අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක්වුන සියලු මිනිසුන් හැම පුදගෙන බුදු සමිඳුන් වන නමදිමු අපි සදහම් සෙත සැලසේවා Yanid Bhutani Samagataani Bhummani Vayani Vantarike Tathagatam Deva Manussa Pujitam Sangham Namassama Suwatti Hotu භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිද්ද රැස්වුන අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක්වුන දෙව් මිනිසුන් හැම පුදගෙන බුදු සමිඳුන් වන නමදිමු අපි බුදු පිරිසද සෙත සැලසේවා Etena Satchena Suwatti Hotu මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා Karaniya Matta Kusalena Yantam Santam Padam Abhisamecca Sakko Ujuta Sujuta Suvaco Chassa Mutuvanatimaani නිවනට යන මඟ සිටින පතාගෙන ඇද නැති බව සිත තුල රඳවාගෙන සුවච සුමුදු ගුණ ඇති කරවාගෙන කළ යුතුමය අතිමාන නසාගෙන Santussakෝච Subarෝච Apakiccoච Sallabhuta Uti Santi
සත්තා නුවණැති අන්ගෙන් දොස් නොලබන්නේ සුළු වරදක් හෝ නොම කරමින්නේ බිය නැති සැප ඇති දිවි පතමින්නේ සියලු සතුන් හට මෙත් පතුරන්නේ යේකේ ත්‍රිපාණ භූතස්සී තසාවාතාවරාවානවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක දූලා පියපත් ඇතිගත් සතුන්ද වේවා බිය සැක දුරු කළ රහතුන් වේවා ලොකු පොඩි දිග මහ සතුන්ද වේවා සැමට සැපත ඇති සිත් ඇති වේවා දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා පෙනෙන නොපෙනෙන සතුන්ද වේවා දුර ළඟ වසන සතුන්ද වේවා ඉපදුන ඉපදෙන සතුන්ද වේවා සැමට සැපත ඇති සිත් ඇති වේවා නතරෝ පරන්නි කුප්පේත ඥාති මන්නේත කච්චලිනං කංචි ව්‍යාරෝචනා පටිග සංඥා ඥානවඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය කිසිවෙකු නොම රවටාවා කිසි තැනකදී ඉහළින් නොසිතාවා නපුරු දරුණු බස් නොම පවසාවා අනෙකෙකුගේ දුක කැමති නොවේවා මාරතානියං බුද්ධං ආයුසායේක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං කමදිවි සමකොට පුතු සොලකින්නේ එකම පුතෙකු
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා. මහා කරුණිකෝ නාථෝ හිතාය සබ්බපාණිනං පූරේत्वा පාරමී සබ්බා පත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්චේන සෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූරේ සක්ඛ්‍යානන්නන්දි වර්ධනෝ එවං තුයිහං ජයෝතු ජයස්සු ජය මංගලං සක්කත්තා බුද්ධ රතනං ඕසරං මුත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනා නාසන්තු බද්දවා සබ්බේ දුක්ඛා රූප සමෙන්තු තේ සත්තත්වා ධම්ම රතනං ඕසදං මුත්තමං වරං පරියාහුස සමනං ධම්ම තේජේන සොත්තිනා නසන්තු පද්දවා සබ්බේ බයහූප සමෙන්තු තේ සක්කත්තා සංඝරතනං ඕසදං මුත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝ තේජේන සොත්තිනා නාසන්තු පද්දවා සබ්බේ රෝගා රූප සමෙන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධාකුතු රතනං බුද්ධ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ